හායි කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඇති කියලා. ඉතින් අදත් පුරුදු විදියටම මගේ අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයත් මාව subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කියනවා නම් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ මම කොහොමද මේ දවසේ පාඩම් කරේ කියලා. ඉතින් අපිට එක්සෑම් පටන් ගන්නවා පෙබරවාරි මාසේ. ඒ හින්දා මම මේ දැන් පාඩම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි ඉතින් පෙබරවාරි 10 තමයි අපිට එක්සෑම් පටන් ගන්නෙ. අද දිනේ ඇවිල්ලා ජනවාරි 23. මම ඉතින් අද දවසේ පාඩම් කරලා හෙට මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ ඊයේ දවසේ කරපු දේවල් තමයි ඔයා අද දකින්නේ. හරි ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ඉතින් අපිට ලෙක්චර්ස් ඉවරුනේ. ඒ කියන්නේ ඇකඩමික් ඉවර වුණේ ජනවාරි 18. ඉතින් සෙනසුරාදාට විතරයි අපිට දැන් ලෙක්චර්ස් තියෙන third year හින්දා. ඉතින් ඒ සෙනසුරාදාට දවස් දෙකක් ලෙක්චර්ස් ගිහිල්ලා ඇවිල්ලා තමයි මම මේ සතියේ පාඩම් කරන්න පටන් ගත්තේ. ඉතින් නොවැම්බර් මාසේ 20 ගණන් ඉඳන් මට ලෙක්චර්ස් යන්නත් බැරි වුණා දීප්වයි හින්දා. ඉතින් සුදු කුණාටුව ගොඩක් මෙහෙට බලපාපු හින්දා මට ලෙක්චර්ස් යන්නවත් හරියට පාරක් තිබ්බේ නෑ. ඒ හින්දා ලෙක්චර්ස් ගියේ නෑ නොවැම්බර් මාසේ ඉඳන්ම ජනවාරි වෙනකම්ම. ඊට පස්සේ කොහොම හරි මේ 18 19 දවස් දෙක තමයි ලෙක්චර්ස් ගියේ. ඉතින් නෝට් ගොඩක් කම්ප්ලීට් කරගන්නත් තියෙනවා. ඒවත් කරගෙන තමයි පාඩම් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. හරි ඉතින් ටිකක් වෙලා පාඩම් කර ඉන්නකොට තේකුත් බිව්වා. ඊට පස්සේ ආයෙ මම පාරට ගියා ඔය රිමෝට් අරන් එන්න. ඉතින් ඒකත් අරන් ඇවිත් ඒ ගෙනාව මල්ලි තිබුණ දේවල් කාලා ආයෙත් මම පාඩම් කරන්න තමයි පටන් ගත්තේ. Thank you.
වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මම අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න කියලාත් මතක් කරනවා. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.